Hi guys, welcome back to our YouTube channel. අද අපි ආවා පිටිපැද්දර ප්‍රදේශයේ පිහිටලා තියෙන ලෙන් විහාරයක් බලන්න. ඒ තමයි එළමල්දෙණිය රජමහා විහාරය. මේ විහාරය පිහිටලා තියෙන්නේ කුඩා කඳු ගැටයක. ඉතාමත් අලංකාර පරිසරයක් අපිට දැක ගන්න පුළුවන්. ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී අනුරාධපුර යුගයේ ඉඳපු සද්ධාතිස්ස රජතුමා විසින් ඉදි කළ තියෙනවා කියලා තමයි ජනප්‍රවාදවල කියවෙන්නේ. අතරමඟදී අපිට මේ වගේ ලස්සන දියපාරක් දැක් ගන්න පුළුවන් වුණා. හරිම නිස්කලංක පරිසරයක් තියෙන්නේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ විහාරයේ තියෙන ස්ථානයට. මේ විශාල ගල් පර්වතයකින් ඇතුලේ තියෙන ගල් ලෙනක් ඇතුලේ තමයි මේ විහාරය හදලා තියෙන්නේ. විහාරයේ ඇතුලේ තියෙනවා විශාල සැතපෙන පිළිමයක්. ඒ වගේම මෙතන අපිට පළතුරු කන්න ඇවිල්ලා ඉන්න මේ සතුන් දැක ගන්නත් පුළුවන් වුණා අපිට. ඊට පස්සේ අපි විහාරයේ ළඟින් තව උඩට යන්න තියෙනවා. එතනින් ගියාම අපිට දැන් චෛත්‍යයක් බලා ගන්න පුළුවන්. විහාරයේ ළඟ ඉඳලා මේ ගල් පඩි උඩින් නැගගෙන තව ගොඩක් උඩට යන්න ඕනේ. එතනින් ගියාම අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ චෛත්‍යය ළඟට. චෛත්‍යය ළඟ ඉඳන් බලනකොටත් අපිට එතන ගොඩක් උස් ස්ථානයක තියලා තියෙන නිසා අපිට අවට පරිසරය ගොඩක් ලස්සනට දැක ගන්න පුළුවන් මෙතෙන්ට.